අපේ වැඩෙත් කරා ඇති යාළුවනට පේන ඇති. වෙන්න තද වෙලා තියෙන ලනුවට නරකයක්. මොනිද තමයි ඉස්සරහ මාරු වෙන්නේ. මෙන්න මට ඇතරේ. ඉතින් මට ළමයි ඉතින් මොකද මෙන්න අපේ ගෙදර බලා ගන්න පුළුවන් අපි මේ වත්තේ තියෙන විශේෂ තැන් ගොඩක්ම. ඉතින් ඒ හින්දා වීඩියෝ එක ස්කිප් කරන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න දිගටම. එහෙනම් යාළුවනේ වීඩියෝ එක ලයික් එකක් දාලා සෙට් වෙන්න එහෙනම්. එහෙනම් අපි යමු. හෙලෝ ළමයි ඉතින් good morning කියන ඉතින් හැමෝටම ඔන්න ඉතින් වෙනදා වගේම අදත් වීඩියෝ එකක් කරගෙන ආවා ඉතින් try it Roshan. ඉතින් යාළුවනේ අද නම් challenge වීඩියෝ එකක් නෙමෙයි අරගෙන ආවේ. අද ඉතින් මගේ දවස කොහොමද ගෙවෙන්නේ මම අද දවසේ මොනවද කරන්නේ ඉතින් ඒ වගේ දේවල් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද විශේෂ දේවල් ගොඩක් තියෙනවා. වීඩියෝ එක බලාගෙන ඉන්න. අද මගේ කවුලක අපන වීඩියෝ එක බලන්න පුළුවන් ඔයාලට. අපි මේ වත්තේ වටපිටාවේ මොනවද තියෙන්නේ කියලා ඒ හැම දෙයක්ම මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. ඉතින් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. එහෙනම් යාළුවනේ මගේ YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් අනිවාර්යෙන් subscribe කරන්න. like එකක් දාගෙන වීඩියෝ එකට. ඒ වගේම ඔයාලගේ අදහස් comment එකක් දාගෙන ඉන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද vlog එකට. hi යාළුවනේ ඉතින් අන්න පේනදී අපේ ගෙදර දොර. ඉතින් දොර වහ ගන්න ඕනේ. කුස්සිය දොර දෙන කුස්සිය දොර වහ ගන්න ඕනේ. තව අඩුපාඩු කීපයක් තියෙනවා. කැප් එක තියෙනවා. ඉතින් ඒ ටික රෙඩි කර ගන්නවා. ඉතින් බලන්න. එහෙනම් යාළුවනේ මගේ වැඩ ටික හරි. යාළුවනේ අපි යමු එහෙනම්. ඉස්සර මම ඔයාලට පෙන්නන්නේ අපේ ගෙදර වාහන තුනක් තියෙනවා. ඉතින් ඒ වාහන තුන මොනවද කියලා මම ඔයාලට ඉස්සරම පෙන්නන්නම්. ඉතින් බලන්න එහෙනම් වීඩියෝ එක දිගටම ස්කිප් කරන්න එපා. මම ඉස්සරලා කිව්වා වගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් let's go. මේ කුස්සිය දොරත් ආගත්තා. කාමරේ දොරත් ඇහුවා. ඉතින් අර නෙමෙයි අපි වත්ත. ඉතින් අර වාහන තමයි පේන්නේ. මම ඔයාලට පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා. යා. ඔන්න ඉතින් ළමයි ඉස්සරහම ඔයාලට පේනවා ඉතින්. මේ තමයි ට්‍රැක්ටරේ. ඉතින් දන්නවා ඇති ඉතින් මොකද මෙන්න අපේ ගෙදර මේ ඉතින් අපේ ගෙදර ඉන්න ආරක්ෂකව දෙන්න ඉතින් යාළුවන්ට පේනවා ඉතින්. මේ තියෙන යාළුවනේ බතු ගහ. පොඩි පොඩි මල් වර්ගකින් තියෙනවා ඉතින් හදපු. මේ තියෙන යාළුවනේ පොඩි ට්‍රැක්ටරේ. මෙන්න ඉතින් මං ආසම දෙයක් තියෙනවා යාළුවනේ ඉතින් බලා ගන්න පුළුවන්. ඔයාලට මම ලං කරලා පෙන්නන්නම්. ඉතින් යාළුවනේ අපි දැන් අපේ ගෙදර ඉඳලා මේ පාර දිගේ යන්න ඕනේ මේ වත්ත ඇතුළේ. ඉතින් මේ පාර දිගේ යන්න ඕනේ. මම ඊළඟ තැන පෙන්නන්නම්. ඉතින් මේ යන අතරේ මම ඔයාලට වටපිටාව පොඩ්ඩක් පෙන්නන්නම් කොහොමද කියලා. ඉතින් ඒ ටිකත් ඔයාලට බලන්න පුළුවන්. අපි දැන් යන්නේ තව ගෙදරක් තියෙනවා. ඒක තමයි අපි බලා ගන්න වත්තේ ඊළඟ මේ වතු කෑල්ල. ඉතින් අපි ඒකටත් යන්න ඕනේ. ඉතින් අපි බලමු. අපේ තාත්තා එතන වැඩ කරනවා. ඉතින් අපි එතෙන්ටත් යමු. මොකද කරන්නේ කියලා බලන්න.
ඉතින් යාළුවනේ අපි එතනට ගිහිල්ලා කතා කරමු. එතන තියෙනවා ගොඩක් දේවල් වලට පෙන්වන්න. මොකද හරක් ටිකක් ඉන්නවා. හරක් කියන්නේ මේ හරක් 9 දෙනෙක් ඉන්නවා. ඉතින් දැන් නම් 9 දෙනෙක් නැහැ. මොකද තනින් තන බැඳලා ඉන්නේ. කොහොමද කියලා. ඉතින් අද වලට බලා ගන්න පුළුවන් අපි මේ වත්තේ තියෙන විශේෂ තැන් ගොඩක්ම. ඉතින් ඒ හින්දා වීඩියෝ එක ස්කිප් කරන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න දිගටම. එහෙනම් යාළුවනේ වීඩියෝ එකට ලයික් එකක් දාලා සෙට් වෙන්න එහෙනම්. එහෙනම් අපි යමු. ඉතින් ඔයාලට පේනවා තිය ඇති වතුර ටැංකියක් තියෙනවා. ඉතින් යාළුවනේ තව දෙයක් පෙන්වන්න ඕනේ ඔයාලට. මේ තමයි ඉතින් අපි වතුර බොන ලිඳ. මම පෙන්වන්න නාගටම ගිහිල්ලා. තියෙන්නේ යාළුවනේ මම කිව්වේ ඊළඟ වතු කෑල්ල. ඒ කියන්නේ හරක් ටික ඉන්න වත්ත. හායි යාළුවනේ. ඔන්න ඉතින් අපි හරක් ගාලට ආවා. ඉතින් ඔයාලට පේනද ගේට් එක? අපි ඊළඟ වත්ත. ඉතින් මේක නම් ඉතින් ගොඩක් දේවල් කරන්න නැහැ. ඉතින් මේකේ ඉන්නේ ඉතින් හරක් ටික තමයි. හරක් ටික බලන්න ඕනේ ඉතින්. අපි යමු ඉතින් මේ තියෙන ගේට් එක මෙතන ඔයාලට පේනවා ඇති. අපි ගේට් එකකින් ඇතුළට යමු. මම ඔයාලට ගේට් එකකින් ඇතුළට ගිහිල්ලා පොඩි විස්තරයක් කියන්නම් ඉතින්. එහෙනම් ඉතින් අපි යමු. අර වෙනද වලට අතන ගේ තියනවා තියාලුනේ. මේක තමයි ඉතින් ඒ හරක් ඉන්න මඩුව. ඉතින් මම ඔයාලට ළඟට ගිහිල්ලා පෙන්නන්නම්. දැනට පොඩි ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් මාර ලස්සන වීඩියෝ එකක් තියෙන්නේ. ඉතින් ඔයාලගේ අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඊළඟට මොන වගේ වීඩියෝ එකක්ද ඕන කියලා ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් එකක් දාන්න වීඩියෝ එකට. මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් අලුතෙන් වීඩියෝ එක බලනවා නම් එහෙනම් යාළුවනේ ඉතින් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වගේ vlogs බලන්න පුළුවන්. ඒ වගේම challenge වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ යාළුවනේ පේනවනේ ඔයාලට කොහොමද කියලා. තව ඉන්නවා යාළුවනේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මුන් හවසට අපි ඇවිල්ලා ගස්වල බඳින්න ඕනේ. ඒ බැඳලා ඉතින් අපි උදේට ලෙහෙනවා. ඉතින් තාත්තා උදේම ඇවිල්ලා ලෙහලා තියෙනවා. ඉතින් දෙයක් වුණා ඉතින් යාළුවනේ අර වෙන ඉතින් කට්ටක් යනවා. පේනවනේ. මොකද හීලා නැහැ යාළුවනේ කලබලයි. ෆොටෝ කරලා ඉන්න ඉතින් මේ හැම පැත්තෙම ඉතින් උන්ට යන්න බෑ යාළුවේ.
ඉතින් යනවා තව වගාලින් දත් තියෙනවා. ඒකට මම එකක් පෙන්නන්න. එහෙනම් යාළුවනේ ඔන්න ඉතින් අපේ හරක් ටික මම ඔයාලට පෙන්නුවා. අපිට තව වැඩක් දිනනවා ඇති. මේ වත්තේ වැටලා තියෙන පොල්ලතු වර්ගයක් තියෙනවා. අපිට මේ පොල්ලතු වලට ගිනි තියලා ඒක පුච්චලා දාන්න තියෙනවා. එහෙනම් අපි ඒ වැඩටත් යමු යාළුවනේ. Tapi matara ka tipi aneh sih. Jadi tadi na pina lano harga kaya sih. A few moments later. ඉතින් අපේ වැඩෙත් කරා ඉතින් යාළුවනට පේන ඇති. අපි ඉතින් අපේ ඊළඟ වැඩේට යමු. අපිට අර මම ඔයාලට ඉස්සෙල්ලා කලින් පෙන්නුවේ ගෙදර චුට්ටක් අතු ගාලා සුද්ධ කරන්න වෙලා තියෙනවා ඉතින්. ඒ නිසා අපි ගිහිල්ලා බලමු සුද්ධ කරගමු ගිහිල්ලා. එහෙනම් ඉතින් අපි යමු ගිහිල්ලා අපි සුද්ධ කරන වීඩියෝ එක මම ඔයාලට පෙන්නන්නම්. කොහොමද මම අස්පස් කරන්න කියලා. එහෙනම් අපි යමු යාළුවනේ. මෙරින් යන ගෙදර ඊළඟ ගෙදර මේක මේ වත්තේ තියෙන ඊළඟ උරු කුටිය. ඉතින් මේක තමයි දැන් පොඩ්ඩක් අතපත ගන්න මේ. මේ වීගත් ඉතින් බලන්න පුළුවන්. එහෙනම් යාළුවනේ පියම් පෙරේ. ඉතින් මේක සුද්ධ කරගෙන එමු. අපි ගේ ඇතුළට යමු. අපි දොර ඇරියා.
යාට පේනවා ඇති මේ කලින් කට්ටියක් ඉඳලා ඉතින් හැටි කරලා දාලා ගිහින් තියෙන පේනවා නේද යාට ඒ හරි ලස්සනයි වුණාට මාව ලස්සන තියෙවි mungkin ini kursi lagi lebaran ini kursi itu ada ini form arti no मुझे जाने जाती है लास्ट रिव्यू पे no लाइट करा ना ये मीटिंग आसपास कर रहा हूँ टैग का वाला ඉතින් යාළුවනේ අපේ වැඩේ නම් ඉවරයි. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මම සුද්ධ කරලා පස්සේ තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ කොහොම තමයි අද මගේ ග්‍රාෆ් බ්ලොග්ස් වීඩියෝ එක ඉවර වෙන්නේ ඉතින් යාළුවනේ මම මේ සේරම සුද්ධ වර්ධ කරලා ඉතින් කම්ප්ලීට් කරා. ඉතින් තවත් බ්ලොග් වීඩියෝ එකක් අරගෙන ඉන්නම් ඉතින් ඔයාලට ඉතින් අද මේ වීඩියෝ එක මෙතනින් මම ඉවර කරන්නම්. තව වීඩියෝ කරන්න ගියොත් එහෙම ඇත්තටම ඒ කියන්නේ තව වීඩියෝ කරන්න ගියොත් එහෙම යාළුවනේ මොකද ගොඩක් තික් වෙනවා වීඩියෝ එක. ඉතින් ඒ නිසා මම කෙටි කරලා වීඩියෝ අරගෙන ඉන්නේ එකයි ඔයාලට මොකද බලන්න පහසුයි. ඉතින් මම ෂෝට් වීඩියෝ දාලා ෂෝට් වීඩියෝ දීලා බලන්න. ඉතින් අද ගෙන බ්ලොග් එක හොඳයි නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන නවත්ත කරන්න එපා. එහෙනම් ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න තමයි කරන්න එපා. එහෙනම් යාළුවනේ තවත් බ්ලොග් වීඩියෝ එකකින් හම්බෙමු. තව පුංචි දෙයක් මතක් කරන්න. ඉතින් මම ක්‍රමයෙන් ඔයාලට වීඩියෝ එකක් දානවා කියලා. ඉතින් ඒක දාගන්න බැරි වුණා. මම ඒක වෙනම වීඩියෝ එකක් කරගෙන එනවා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.